වෙල්කම් ගයිස් සාධනයෙන් පිළිගන්නවාලා හැමදෙනාම මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ සරලවම මේ ටවුන් හෝල් 17 මට්ටමේදී මේ බේස් කුඩු කරන්න පුළුවන් ආතල් ස්ට්‍රැටජි එකක් ගැන. මේක අපි කරන්නේ රොයල් චැම්පියන්ගේ. මේකේ නම තමයි රොයල් චැම්පියන් ඉන්විසිබිලිටි බෝම්. එතකොට මේක කරන්න අපිට ඕන කරනවා මේ රොයල් චැම්පියන් ග්‍රෑන්ඩ් නෝඩන් නම් ඔයාල කැමතිනම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ග්‍රෑන්ඩ් නෝඩන් අරයන් එක වටිනවා. මොකද එයාගේ අර ඉටර්නල් ටෝම් එක තියෙන හින්දා මේ ලොකු වාසියක් ගත්ත හැකි. ඊට අමතරව මේ මම අරයන් කැමති දෙන්න තමයි ආච කුයිනොයි මේ ඩ්‍රැගන් ඩිවිකොයි. ඒ දෙන්නකින් අර මේ ලොකු වැලියු එකක් ගත්ත හැකි මේ තියෙන ඉක්විප්මන්ට් හින්දා. මේ ඊට අමතරව ට්‍රූප්ස් විදිහට ඔයාලට අරයන්න පුළුවන් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ලා. එහෙමත් නැත්නම් ඩ්‍රැගන් මේ රූට් රයිඩර්ස්ලා අරයන්න පුළුවන්. ඊටත් අමතරව මේ ත්‍රෝවර්ස් කියන මේ අලුතෙන්ම ආපු ට්‍රූප් එක අරයන්න පුළුවන්. හැබැයි මම නම් කැමති මේ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස් ලකින් ගහන්න හින්දා මං අරයන්නේ ඒගොල්ලන්ව. ඊට පස්සේ ස්පෙල් විදිහට ගත්තොත් අපිට මේ ඉන්වෙස් ස්පෙල් අරයන්න පුළුවන්. හැබැයි ඔයාලට කැමති නම් මේ මෙන්න මෙතන තියෙන මේ ටෝටම් ස්පෙල් කියන එක ඒකෙන් දෙකක් තුනක් විතර අරයන්න පුළුවන්. මොකද අර අපේ රොයල් චැම්පියන්ගෙන් ඩිෆෙන්ස් ටික කඩාගත්තාම මේ බේස් එකේ ඉතුරු වෙලා තියෙන අනෙක් ඩිෆෙන්ස් ටික මේ අපේ ට්‍රූප්ස් වලට ටාගට් කරනකොට ටෝටම් ස්පෙල් එකක් දාලා අපිට ඒගොල්ලන්ව ඩිස්ට්‍රැක්ට් කරලා ගත්ත හැකියි. හැබැයි මම නම් මෙතනින් අරයන්නේ ඉන්විස් ස්පෙල් ටික තමයි. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ සීජ් මැෂින් වලින් අරයන්න පුළුවන් ඔයාලට කැමති එකක්. හැබැයි මම නම් අරයන්නේ ස්කයි වගන් එක. මොකද ඒකෙන් මේ ලොකු ට්‍රූප්ස් තොගයක් නිදහස් කරන හින්දා මේ උන්ගෙන ලොකු කොටසක් කඩා ගත්ත හැකින්ද. ඊට පස්සේ ඔයාලා ඉතින් අරයි යනම නම් මේ CC එකේ ට්‍රූප්ස් අරයි යන්න. මම නම් හැබැයි එහෙම අරයි යන්නේ නැහැ ලොකුවට. CC එකටත් ඔයාලට පුළුවන් නම් අර ටෝටම් ස්පෙල් තුනක් මේ දාගන්න. මොකද ඒකෙන් අර අනිවාර්යෙන්ම 3 ස්ටාර් කර හැකියි. ඊට පස්සේ රොයල් චැම්පියන්ගේ ඉක්විප්මන්ට් ගත්තාම ගිහිල්ලා බලමු. මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝ බූට්ස් කියන එක තියෙනවා නම් ඒකෙන් ලොකු වැලියු එකක් ගත්තා. මොකද මේක පවුච් එක යද්දී ඩිෆෙන්ස් වලට අමතරව වටේ තියෙන සෑහෙන මේ බිල්ඩින් ස්ටොක් එකක් ඩැමේජ් කරන තමයි රොයල් චැම්පියන් යන්නේ. ඒකින්ද මේක දාගන්න නම් ගොඩක් වටිනවා. ඔයාලට මේක නැත්තම් ඉතින් මොකක් හරි වෙන දෙකක් පාවිච්චි කරත් ගැටලුවක් එන්නේ නැහැ. ඒකත් එක්ක පෙයාර් අප් කරගෙන යනවා නම් හොඳයි. මෙන්න මේ රොකට් ස්පියර් කියන එකයි හේස්ට් වේල් කියන එකයි කියන දෙකෙන් එකක් මොකක් හරි. මම නම් පාවිච්චි කරන්නේ මේ හේස්ට් වේල් කියන එක. මොකද මට අරක එච්චර සෙට් උන්නේ නැහැ මුලින් ගහලා. හැබැයි ඒකෙනුත් මේ දුර ඉඳන් ගහද්දී මේ ලොකු ඩැමේජ් එකක් ගත්ත හැකි. ඔයාලා කැමති නම් ඒක පාවිච්චි කරන්න. මගේ පෞද්ගලික කැමැත්ත අරකට හින්දා මම පාවිච්චි කරන්නේ ඒක. හරි. අපි වැඩි කතා නැතුව බලමු මේ කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. පටන් ගන්න කලින් ඔයාලට කියලා ඉන්න මේකෙදී අපි අවධානය යොමු කරන්න ඕන මේ ඩිෆෙන්සස් ටිකක් තියෙනවා. ඒව තමයි අපිට ඉස්සරහට මේ දරුණු ලෙස කෙලවෙන්න පාවිච්චි වෙන්න පුළුවන් ඩිෆෙන්සස් ටික. ඉස්සරලාම ගත්තොත් මේ ටවුන් හෝල් 17 තියෙන එක තමයි මෙන්න මේ ගියර් ටවර් කියන එක. මේක නම් හැබැයි කඩාගත්තේ නැතත් මේක අර ෂෝට් රේන්ජ් එකේ තියෙන මොඩ් එකකින් හින්දා මේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේකත් කඩා ගන්නව නම් හොඳයි. ඊට අමතරව මෙන්න මේ මොනොලිත් කියන එක නම් අනිවාර්යෙන්ම කඩා ගන්න ඕනේ. නැත්තම් ඒක ඉස්සරහට සෑහෙන ලොකු ශාපයක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ෆයර් ස්ප්ලිටර් කියන දෙක කඩා ගන්න ඕනේ. මොකද ඒ වගේ අර ලොකු ඩැමේජ් එකක් වෙනවා මේ ට්‍රූප්ස් වලට. ඊට අමතරව මෙන්න මේ ස්පෙල් ටවර් දෙකේ. ස්පෙල් ටවර් වල මේ වෙන ස්පෙල් දාලා තිබ්බට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. පොයිසන් එකෙන් පොඩ්ඩක් ඩැමේජ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකත් හැබැයි එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේකට මේ ඉන්විස් ස්පෙල් දාලා තිබ්බොත් නම් ඕක ඉස්සරහට සෑහෙන ශාපයක් වෙනවා. ගොඩක් වෙලාවට ටයිම් ෆේල් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාලට පුළුවන් නම් ඉස්සෙල්ලාම රොයල් චැම්පියන් ටාගට් කරද්දී මෙන්න මේ ස්පෙල් ටවර් දෙකෙන් එකක් හෝ දෙකම කඩා ගන්න පුළුවන් හොඳයි. කොහොමද දෙපැත්තේ දාලා තිබොත් දෙකම කඩන්න බැරි හින්දා මේ එකක් කඩා ගන්න එක වාසිදායකයි.
ඊට අමතරව එතනින් එහාට ගියාම ඉතින් ලොකුවට ඩැමේජ් කරන්න තරම් මේ බේස් එකේ නෑ. බැරිලා ටවුන් හෝල් 16 වගේ මට්ටම එකක් සෙට් වුණොත් ඊගල් ආටල් එක කඩන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න. මොකද ඒකත් ලොකු ඩැමේජ් එකක් තියෙන ඩිෆෙන්ස් එකක්. ඊට අමතරව කියන්න තියෙන්නේ හරි ඒක අපි මේක යනකොටම කියමුකෝ. ඔයාලට කඩන්න ඕන බිල්ඩින්ස් තියෙන පැත්තට රෝයල් චැම්පියන් ගානට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉන්විස් කරන ගමන් ඔය ඉන්විස් ස්කිල් එකේ මේ ඩියුරේෂන් එක තියෙන තත්පර 5ක් විතර. ඒ තත්පර 5න් 5ට රෝයල් චැම්පියන් එක ඉන්විස් කරගන්න ඕනේ. මොකද රෝයල් චැම්පියන් මරණ කියන්නේ වැඩේ කැට බ්ලාස්ට් වෙනවා. ඒක නිසා රෝයල් චැම්පියන් මරා ගන්න නැතුව ගානට වෙලාවට ඉන්විස් කරගෙන ඉවෙන්ට් එක කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලලා සුදුම් වෙලාවක් බලලා එයාගේ ඇබිලිටි කොන් කරගෙන ලොකෝඩ මේජ්ජයක් ගත්තා. ඒක ඉතින් ඔයාලා කඩන්න බලාපොරොත්තු වෙන බිල්ඩින් එක ගන්නවා තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ එහෙම අවශ්‍ය බිල්ඩින් ටික පරාසයක් කඩාගෙන ගානට ෆනල් වුණාට පස්සේ මන්නම් හැබැයි මෙතනින් මේ රෝයල් චැම්පියන් මැරෙනකම් හිටියා. ඔයාලා ඉතින් එහෙම ඉන්න ඕනේ. එහෙම හිටියම මොඩ් අර සමහරලා ටයිම් ෆේල් එකක් වෙන්න තින්න කඩ වැඩි වෙනවා. මේ රෝයල් චැම්පියන් මැරෙන්න කලින් පුළුවන් නම් මෙන්න මේ විදියට අර ෆනල් කරපු පැත්තට මෙහා පැත්තෙන් තීරුවක් වගේ හදලා ඒ තීරුව දිගේ මේ යන්න ඉලෙක්ට්‍රෝ ඩැමේජ්ලා ටික දාගන්න. මම මේ පැත්තෙන් මේ වැගන් ආර් එක මේ ස්කයි වැගන් එක දාගත්තා මේ පොඩි ෆනල් එකක් ගන්න. මොකද ට්‍රූප්ස් ටික මැදින් යන්න තෝ මේ පැත්තට ඇලෙලා ගියොත් මේ මට 3 ස්ටාර් කරගන්න බැරි වෙන හින්දා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට ට්‍රූප්ස් ටික මැදින් ගලාගෙන යන විදිහට දාගන්න ඕනේ. බැරිලාත් මෙන්න මේ ස්කයි වැගන් එක තියෙන හරියින් වගේ ට්‍රූප්ස් ටික මේ පැත්තෙන් යන්න ගියොත් මේ ජීවිතේට මේක 3 ස්ටාර් කරගන්න හම්බෙන්නේ. ඒකින්ද ෆනල් කරන එක ගැන පොඩ්ඩක් හොඳට අවධානයෙන් බලන්න. ඊට අමතරව මේ තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් මේ 130 සයිඩ් එකේ වලට පේනවා ඇති මේ බැරක් එකක් එහෙම ඉතුරුලා තියෙන වෝයිඩ් මයින් එකක් එහෙම. මේ සෙට් එක කඩා ගන්න මේ දෙදම ඔය මොනවාද මිනියන්ලා ඊට පස්සේ ආචර්ස්ලා බාබේරියන්ලා ඒ වගේ ටූප්ස්ලා පොඩි ක්ලීන් අප් ටූප්ස් ටිකක් අරන් යන්න. නැත්තම් ඔයාලා අරන් යන ටූප්ස් වලින් එකක් වගේ ඉතුරු කරගන්න ඔය වගේ ඉතුරු වෙනවට දාන්න පස්සේ. මේක ප්‍රධානම කාරණය තමයි අර රොයල් චැම්පියන් දාද්දී මේ රොයල් චැම්පියන් මැරෙන්නේ නැතුව තියාගන්න ඕනේ අපිට අවශ්‍ය ඩිෆෙන්ස් ටික කඩා ගන්නකම්. රොයල් චැම්පියන් බැරිලා හරි මැරුණොත් ඉතින් 3 ස්ටාර් එක 1 ස්ටාර් එකක් දක්වා බහින්න ඉඩ කඩ තියෙනවා. ඒකින්ද රොයල් චැම්පියන් තමයි බේරගෙන යන්න ඕනේ. හරි එහෙනම් ඔයාලට වැරදුන එකකුත් බලමු අපි. මේකෙන ඕනේ අර ෆනල් එක හරියට උන්නේ ඒ වලට පේන්නේ නැති මේකේ අර මැද කෑල්ලක් තමයි මේ කැඩුනේ. එතකොට වටේම ටික ඉතුරුණා. අන්න ඔය වගේ වෙනකොටත් අර ටයිම් ෆේල් එකක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙනවා. ඒකින්ද පුළුවන් තරම් මැද ටික කඩා ගන්න බලන්න නැතුව මැද ওই ටවුන් හෝල් එක ගාම කඩන එක හොඳයි. හැබැයි ඔයාලා පුළුවන් තරම් අර ෆනල් එකක් කරද්දී තීරුවක් වගේ ඉතුරු කරගන්න. දැන් මේකේ බලන්නකෝ මැද ටික නැහැනේ. වටේ ටිකනේ තියෙන්නේ. එතකොට මේකේ රූප්ස් ටිකට වටේ ගහගෙන ගිහින් එන්න ඕන. නැත්තම් මෙතන මේ බාබේ මේ මොකද බේබි ඩ්‍රැගන් ඉන්න හරියම වගේ දාපුවාම ට්‍රූප්ස් ටික දෙකට බෙදලා දෙපැත්තෙන් යනවා. එතකොට අර
එයා ඩිෆෙන්ස් ඕවා මේවා තියෙන හින්දා අපේ ට්‍රූප්ස් ටික ඉක්මනට විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒකින්ද පුළුවන් තරම් ෆනල් එකක් කරද්දි එක පැත්තකින් එක තීරුවක් විනාශ කරන්න බලන්න. ඊට පස්සේ මෙන්න මේක නම් මේ ටවුන් හෝල් 18 තියෙන ලොකුම මට්ටමේ බේස් එකන්නේ. ওই වගේ එකට ගහද්දි දැන් මේ ටවුන් හෝල් එක අකට දාලා තියෙන්නේ මුන් මේ පොඩි ට්‍රැප් එකක් විදියට. මං ඉතින් ගොනා වගේ එකට අහු වුණා. මේ ටවුන් හෝල් එකවත් අන්තිමට කඩා ගන්න පුළුවන් වුණාද කියලා මතක නෑ. බලමු අපි. මේක දැක්කද අන්තිමට මේ එතන මේගොල්ලෝ අර ටැප්ස් එහෙම ලොකුවට දාලා ඉන්නේ හින්දා වෙලාවට ඉන්විස් කරගත්තේ නැත්නම් මේ රොයල් චැම්පියන් ඉක්මනට මැරෙනවා. එතකොට වෙන්නේ මේක මේ වන් ස්ටාර් එකක් තමයි ගොඩක් වෙලාවට. දැන් ෆනල් එක මේ පැත්තේ තීරුවක් ලස්සනට වෙන් වෙලා තිබ්බත් මේ ටවුන් හෝල් එක කඩන්න විදියක් නැහැ. මොකද මේ ටවුන් හෝල් එක තියෙන තැන අර ගාඩියන් කෙනෙක් එහෙමත් ඉන්නවා. එයාගෙන් ලොකු ඩැමේජ් එකක් වෙනවා. මේකෙන් කොහොමද ට්‍රූප්ස් ටිකට මේ පැත්තෙන් ගහගෙන මේ බේස් එක කුඩු කරන්න තරම් ලොකු පවර් එකක් නැහැ. ඒකින්ද මේක ගොඩක් වෙලාවට වන් ස්ටාර් එකක් තමයි වෙන්නේ. ඔය වගේ වෙලාවට අවධානය යොමු කරන්න ඕනේ මේ අර ට්‍රූප්ස් ටික කඩාගෙන මේ ට්‍රූප්ස් ටික කඩාගෙන මේ ඩිෆෙන්සර්ස් ටික කඩාගෙන ලස්සන ෆනල් එකක් දීලා 2 ස්ටාර් එකක් දක්වාවත් එන්න. මොකද මැක්ස් එකක් ඉන්නා සමහර වෙලාවට පේස්ටා කරන්න ටිකක් අමාරුයි. හරියට මෙහෙම එක. හරිද? ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. එහෙනම් ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. ඊට අමතරව ඔයාලට දැනගන්න ඕන ස්ට්‍රැටජි එහෙම තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම්. See you guys.